මිනිහෙකුට තමන්ගේ කකුලක් පිහියකින් බලන හරයක් කපාගෙන ලේ ගලද්දි හරි ඔහුට පුළුවන් ද අනිත් කකුලත් කපා ගන්න අතක් කපා ගන්න මට නම් ඒක හරියම විශ්වාස කරන්න අමාරුයි මම හිතන්නේ ජනාධිපතිවරයාට නම් කියන්න දෙයක් නැහැ නේ ඇවිල්ලා වේදිකාවට අයිබෝන් සුමේද මහත්මයා අයිබෝන් අලුත් සතියක දේශපාලන විග්‍රහය chat with සුමේද වැඩසටහන ඉතින් ඔන්න ආරම්භ වෙනවා නොබෝදා මැයි දිනය තිබ්බා කම්කරුවන්ගේ දිනය ඔබතුමාත් ගම්පහ දිස්ත්‍රික් සජබ සංවිධායකවරයෙක් විදිහට මැයි රැළියට සහභාගී වෙන්නේ නැති නේ ඔව් ඉතින් මේ කොහොමද තොරතුරු එදා හොඳට තිබ්බද අපි දැක්ක රූපවාහිනියේ ඔව් මැයි දිනය අතිසාර්ථකයි මම හිතන්නේ. මට මතකයි ගිය අවුරුද්ද මැයි දිනේදී අර තලව කැලේ පුටුවල කවුරුත් නැහැ කියලා සෑහෙන හවුවක් ඇති කරානේ. මාලිමාවේ පාක්ෂිකයෝ. මෙවර මැයි දිනේ ජගත් පීඩී සිරිසේන ක්‍රීඩාංගණය පිරීලා තිබුණා. දාලා තිබුණු පුටු පිරීලා ඊට අමතරව ග්‍රවුන්ඩ් එකක් පිරීලා එතනින් එළියේ මහපාරෙත් විශාල සෙනගක් හිටියා. ඒ සෙනග දැක්කහම මට නම් හිතුනේ රටේ දේශපාලනය දැනටමත් හැරිලා කියන එක. ටර්න් වෙලා ඉවරයි. ඊළඟට ඒකේ තිබ්බ විශේෂම ලක්ෂණය තමයි අර විදුලි බිල අඩු කරනවා. 6000 9000 බිල 6000 කරනවා. තෙල් මිල අඩු කරනවා. එහෙම කියලා අර අනුර වේදිකාවල ප්‍රකාශ දානකොට ජනතාව රියැක්ෂන් එක ජනතාවගේ රියැක්ෂන් එක ඒකෙන්ම පේනවා මේ ප්‍රකාශ කොයිතරම් විහිළුවකට ලක් වෙලා ජනතා මතය වෙනස් වෙලාද කියන එක තමයි මේ මැයි දිනය තුල හොඳටම පේනෙන්නට තිබුණේ මම හිතන්නේ අර ඒකෙදී චැලෙන්ජ් එකක් කරා අභියෝගයක් කරා විපක්ෂ නායකවරයා ඔහුවා පුළුවන් නම් පළාත් සභා මැතිවරණය තියන්න ලබන මැයි දිනේ තියෙන්නේ අපේ මහ මැතිවරයාත් කියලා. මං හිතන්නේ ආණ්ඩුව කියනවා නම් ජනතාව ඉන්නේ අපිත් එක්ක. ඔය විපක්ෂයේ කුඩා කණ්ඩායම් කීපයක් විතරයි මේ නිකන් සද්දබද්ද කරන්න කියලා. ආණ්ඩුවේ අභියෝගය බාරගත යුතුයි. ආණ්ඩුවේ අභියෝගය බාර අරගෙන පළාත් සභා මැතිවරණය තියලා මෙන්න රටේ ජනතාව තවමත් ඉන්නේ අපිත් එක්ක කියලා එහෙනම් රටට පෙන්නිය යුතුයි. මේක තමයි හොඳම අවස්ථාව. අභියෝගයක් තියෙනවා. අභියෝගය බාර ගන්න කියන එක තමයි අපිට ආණ්ඩුවට කියන්න තියෙන්නේ. ඔව් ඒ වුණාට මේ ආණ්ඩුව පාර්ශවයෙන් NPP ආණ්ඩුව පැත්තෙන් ඒගොල්ලන්ගේ මැරෙලේ නුවරඑළියේ පැවැත්තුවා. ඉතින් ඒගොල්ලෝ කිව්වේ නම් මේ ඔක්කොම මේ පුංචි බැරිලඩ ටිකක් තිබ්බා. ඒගොල්ලන්ට තමයි ජනමතය තියෙන්නේ. ඔයිට වඩා හාත්පසින් වෙනස් කතාවක් එතන කියවුනේ. සාමාන්‍ය සෙනගුත් හිටියා. ඔව් ඔබ දකින්න තිනේ අර නුවරඑළියේ මැයි රැළිය තිබුණ ස්ථානයට ආසන්නව තවත් ග්‍රවුන්ඩ් එකක තිබුණු බස් රථ ප්‍රමාණය නේ. ඔව්. ඒ කියන්නේ බස් රථ වලින් සෙනග අදින්නේ නැහැ කියලානේ කියන්නේ. නමුත් අපි දැක්කා කොයිතරම් සෙනග ප්‍රමාණයක් මේ මැයි රැළියට මේ බස් රථ වලින් ගෙනල්ලා තිබුණාද කියලා. අනික විශේෂයෙන්ම කිය යුතු දෙයක් තියෙනවා දැන් ඔය NPP එක ප්‍රධාන මැයි රැළිය නුවරඑළියට ගෙනියෑමම මම කියන්නේ ඕක අර වතු ජනතාවට මේගොල්ලෝ දුන්නානේ වැටුප් වැඩි කිරීම. ඔව්. මේ වැටුප් වැඩි කිරීම දීලා ආණ්ඩුව පිළිම්ම ඍජුවම බලාපොරොත්තු වෙන්නේ දේශපාලන වාසියක් ගන්න. ඔව්. මොකද මීට කලින් ජනාධිපතිවරු කීප දෙනෙක් යටතේ උත්සාහයක් තිබුණා මේ වතුකම්කරු ජනතාවගේ වැටුප් වැඩි කරන්න. ඇත්තටම ඔවුන්ගේ ජීවන තත්ත්වය ගත්තහම මේ වැටුප් වැඩි කළ යුතුයි. ඔවුන්ගේ ජීවිත ඉතාමත් දුෂ්කර තත්ත්වයක තියෙන්නේ. හැබැයි මේ හැම රජයක්ම උත්සාහ කරේ අර එක කොටසක්
ඒ කියන්නේ තේ සමාගම් ලබන ලාභයෙන් කොටසක් මේ වැටුප් වැඩි කිරීම වලට යොදවා ගන්න. අපි දැක්කා ඔය වැටුප් වැඩි කිරීම සිද්ධ වෙන වෙලාවෙත් මට මතක හැටියට බිලියන 15ක විතර ශුද්ධ ලාභයක් මේ තේ වතු සමාගම් වල තිබුණා. හැබැයි මේ NPP ආණ්ඩුව මේ වතු සමාගම් වලට මේ හිමිකරුවන්ට මේ බරෙන් පොඩ්ඩක්වත් නැවරුවේ නැහැ. ඒ වෙනුවට වුන් කරේ රජය මගින් පැමිණීමේ දීමනාවක් දෙනවා කියලා ඉවර වෙලා මේ සාමාන්‍ය මිනිස්සුන්ගේ පරිප්පු ඇටේට නේද? තෙල් වලට දිනදා ආහාරයට ගන්න වැට් බදු වලින් ගන්න ආදායමෙන් කොටසක් තමයි යෙදුවේ මේ වැටුප් වැඩි කිරීම සඳහා. ඔවුන් තනිකරම මේ රජයේ බදු මුදල් ඔවුන්ගේ දේශපාලන වාසියක් සඳහා යෙදවීමක් තමයි. දේශපාලන වාසියක් සඳහා. ඔව් ඒක වැරදි මං කියන්නේ. වැටුප් වැඩි කිරීම ඒ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් වීම හොඳයි. හැබැයි ඒක දැරිය යුත්තේ හැම වශයෙන් කොටසක්වත් දැරිය යුත්තේ මේ වතුකම්කරු ජනතාවගේ ශ්‍රමයෙන් ආදායම් ලබන වතු සමාගම්. ඒ වතු සමාගම් වලට බිඳුවක්වත් බර දාන්නේ නැතුව සම්පූර්ණයෙන්ම රටේ ජනතාවගේ බදු මුදල් වලින් මේ වැටුප් වැඩි කරලා අපි තමයි ඕගොල්ලන්ගේ වැටුප වැඩි කරේ කියන පණිවිඩය උන්ට ගෙනියලා ඒකෙන් අත්වෙච්ච දේශපාලන වාසිය ප්‍රදර්ශනය කරලා රටට පෙන්නන්න අපිට ඉන්න නෝරලිය ජනතාව ඉන්නේ අපිට කියලා පෙන්වන්න තමයි ඕන්නේ මේ රැලිය නෝරලියට අරගෙන. එහෙම මුදල් දුන්නාම වැටුප් වැඩි කිරීමක් දුන්නාම ජනතාව ශනිකව ආකර්ෂණය වෙලා යම් తాවකාලික ආකර්ෂණයකට පත් වෙලා ඔය මේ රැලි වලට එනවා. ඉතින් ඒ වැටුප් වැඩි කිරීමෙන් ලැබිච්ච ප්‍රමෝදය තමයි අපි ඒ දැක්කේ. හැබැයි ඉතින් ඒක අපි කියන්න ඕනේ ජනතාවගේ බදු මුදල් මතින් ලැබපු දේශපාලන වාසිය. මම හිතන්නේ ඒක වැරදි. රජයක් විදිහට. ඉතින් වෙනත් අදහසක් මේ රැලිය ගැන සුබේද මහත්මයාගෙන් ඉදිරිපත් උනේ. මම මේ රැලිය ගැනම තව චුට්ටක් කතා කරමු අපි. ජනාධිපතිතුමාගෙන් කියවුණු පණිවිඩය විශේෂයෙන් ජනාධිපතිවරයෙක් මේ රැලියකදී කියද්දී පණිවිඩය බොහොම තීව්‍ර එකක් වෙනවා. බොහොම තීරණාත්මක පණිවිඩයක් වෙනවා. මෙවර ඒ පණිවිඩය ඇතුලේ තිබ්බ ඇඟ කිලිපොලා යන දෙයක් අපි දැක්කා. ඉදිරියට එන්න තියෙන නඩු තීන්දුව ගැන එතුමා කරපු ප්‍රකාශ. ඒක දැනට ආందోලනාත්මක මේ සතියේ ගලාගෙන යනවා. ඔබතුමාගේ අදහස මොකක්ද ඒ ගැන? ඒ ඇත්තටම පැහැදිලිවම වැරදි කියලා තමයි මම දකින්නේ. මොකද ජනාධිපතිවරයා කිව්වා මේ මැයි මාසෙම නඩු මෙච්චර ප්‍රමාණයක් තියෙනවා. 2026 වසර තමයි මේ දූෂිතයින් හිරේ යන වසර. ඒ කියන්නේ හරියට අර නඩුවල තීන්දුව කලින්ම දීලා වගේ තමයි මේ ඒක ඇහුනහම දැනුනේ නේද? නඩුවල තීන්දුව කලින්ම දීලා වගේ. ඒක මේ අධිකරණයේ ස්වාධීනත්වය පැත්තෙන් ගත්තහම මං හිතන්නේ නොකල යුතු ප්‍රකාශයක්. එවැනි ප්‍රකාශ රාජ්‍ය නායකයෝ කළ යුතු නෑ මං හිතන්නේ. ඒ වගේමයි අර ටිල්ලින් සිල්වා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා බොහෝ දෙනෙක් කියන්නේ අතට මේ ආණ්ඩුව මෙහෙවන්නේ ඔහුනේ ලොකු අයියානේ. ලොකු අයියා. ආණ්ඩුව මෙහෙවන්නේ ලොකු අයියා කියන්නේ ඔහු කරපු ප්‍රකාශය. දැන් ඔහුගේ ඉතිහාසය ගත්තොත් එහෙම ඔය 88 89 කාලේ නේද? අර ප්‍රචණ්ඩත්වය පාලනය කරලා ප්‍රචණ්ඩත්වය භාවිතා කරලා ජනතාව පාලනය කරපු කාලේ ඒ කාලෙදි හිටිය නායකයෙක් නෙටිල්ලින් සිල්ලා. නිසා ඔහු කිව්වේ මීට පස්සේ වෙනත් ආණ්ඩු නැහැ. තර්ජනයක්. දශක ගණනාවකට තියෙන්නේ මේ ආණ්ඩුව. මේ ආණ්ඩුව තමයි දශක ගණනාවකට තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඒක තුලක් ඇති වෙන හැඟීම තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක මේ අපේ රටේ තියෙන මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ඇතුලේ කොහොමද එහෙම දේශපාලන පක්ෂයක බලය තියෙන විශේෂයෙන් බලය තියෙන දේශපාලන පක්ෂයේ ලේකම්වරයා එවැනි ප්‍රකාශයක් කරන්නේ? ඒක තුලත් ඇති වෙනවා සැක සංකාවක්. මොවුන් මේ යන්නේ අර ඡන්දයෙන් හෝ වෙනත් ආකාරයෙන් හෝ ප්‍රචණ්ඩත්වය පාවිච්චි කරලා හරි ආයුධ පාවිච්චි කරලා හරි අපි තමයි බලයේ ඉන්නේ කියන පණිවිඩය තමයි මේ රටට දෙන්නේ කියන එක නේද? ඒක නීතිය හා සාධාරණත්වය අර යුක්තිය සාධාරණත්වය කියන පැත්ත ගත්තාම මම හිතන්නේ ප්‍රකාශ දෙකම අතිශය බරපතල ප්‍රකාශ.
එවැනි ප්‍රකාශ පාලක පන්තියේ ඉන්න අය විසින් නොකළ යුතුයි. මොකද ඔවැනි ප්‍රකාශ පහුගිය කාලයේ දේශපාලඥයෝ කරයින් පස්සේ ඒ වගේ ප්‍රතිඵල රටට දැම්ම හැටි අපි දැක්කා. ඔව්. ඒ වගේම පාඩම් ඉගෙන ගත්ත නායකයෝ විදිහට මේ දැන් ඉන්න නායකයෝ ආයෙත් මේ පහුගිය අතීතයට යා යුතු නැහැ. ඒක හරි. ඔවුන් මේ කරන ප්‍රකාශ වැරදි. මම හිතන්නේ ජනාධිපතිවරයාට නම් කියන්න දෙයක් නැහැ නේ ඇවිල්ලා වේදිකාවට. නේද? අපි බඩු මිල අඩු කරා, තෙල් මිල අඩු කරා, විදුලි බිල අඩු කරා, රට සංවර්ධනය කරා නේ? කම්කරුවන්ට කරපු සේවය. ඔව්. කම්කරුවන්ට අපි මෙහෙම සේවය කරා. ඒ වගේ දේවල් කියන්න ඔහුට මේ දිනේ නැහැ. ඒ නිසා තමයි ඉතින් ඔහුට ගන්න තියෙන එකම පාඩේ අපි හොරු අල්ලනවා කියන එක. ඒ නිසා තමයි ඔහු නම් මේ හොරු අල්ලනවා කියන එක ඉදිරිපත් කරලා මේ රැලියේ තේමාව ඒක බවට ඔහු විසින්ම පත් කරගත්තේ. නමුත් ඒකෙන් ගම්ම්‍ය වෙච්ච දේ මම හිතන්නේ බොහොම වැරදි ප්‍රකාශයක්. ඔව් ටිලින් සිල්වා අපේ ලොකු අයියාව මතක් කරපු වෙලාවෙත් මට තවත් ඒ හා සම්බන්ධව සිදුවීම් ගැන පොඩි කතන්දරයක් තියෙනවා කියන්න. දැන් මේ දවස්වල පහුගිය සතියේ දේශපාලන විපර්යාස අතර නිමිච්ච නැති අඟුරු ටිකක් තියෙනවා. හැකර්වරයාගේ ප්‍රශ්නේ. ඩොලර් මිලියන 2.5ක අස්ථානගත වීම. ඉතින් මේක හරහා මේකත් එක්කම මේ තවත් සිදුවීමක් මේ ගිය සතියේ සිදු වුණා. අර ඒකට පැමිණිල්ල දාපු පුද්ගලයාගේ මරණය. ඒකත් සැක සහිතයි කියලා විපක්ෂයෙන් අනිත් බාහිර පාර්ශව වලින් කියනවා. ඔබතුමාගේ අදහස මොකක්ද ඒක? මම නම් ඒ මරණය ඇහුවාම ඇත්තටම ජගත් හරිම තිගැස්මකටපත් වුණා. ඒ මොකද මේ පැමිණිල්ල කරපු පුද්ගලයා තමයි මේ මිය යන්නේ. පැමිණිල්ල කරපු පුද්ගලයා. දැන් හිතන්නකෝ මේ ප්‍රශ්නේ ඉතිහාසය අරගෙන බලන්නකෝ. ඒ කියන්නේ අර මහා බැංකුව පිළිබඳ ගෙනාපු පනත සහ රාජ්‍ය ණය කළමනාකරණය කිරීමේ පනත කියන පනත් දෙක යටතේ ඔය මහා බැංකුවේ තිබුණු රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වහලා දාලා ඒකට තිබුණු ණය ගෙවීමේ වගකීම අයින් කරලා මහා භාණ්ඩාගාරයේ යටතේ රාජ්‍ය ණය ගෙවීමේ කාර්යාලයක් ස්ථාපිත කළා. ඒක සිද්ධ වුණේ මේ 2025 වර්ෂයේ. ගොඩක් පරණ දෙයක් නෙමෙයි. يعني මේ රජයේ යටතේ තමයි මේ කාර්යාලය ස්ථාපිත කරේ. එතකොට මෙවැනි වූ කාර්යාලයක් ස්ථාපිත කරනකොට අනිවාර්යයෙන්ම මේක ස්ථාපිත කරන රජයේ වගකීමක් තමයි මේකෙන් කරන ගෙවීම් පිළිබඳව චෙක් කරන නේද? ඒ කියන්නේ මේ ගෙවීම් නිවැරදි ආකාරයට සිදු වෙනවද? ඒ ගිණුම් වලටම යනවද? ගෙවපු කෙනාට ලැබෙනවද? මේ සඳහා ඌ අර චෙක් කිරීම නේද? අතර මඟ සිද්ධ කරන ඒ චෙක් කිරීම ඇතුළත් ක්‍රමවේදයක් හැදීම. ඉතින් මේ ක්‍රමවේදය හැදීමේ වගකීම තිබ්බේ මේ ආණ්ඩුවට. අනිවාර්යෙන්ම. ඕන් යටතේ මේ කාර්යාලය පිහිටෙන්නේ. එතකොට අපිට පේනවා 2025 ඔක්තෝබර් වගේ තමයි මේ ගෙවීම් ආරම්භ වෙන්නේ. එතකොට මේ ඔක්තෝබර් ඉඳන් මේක 10 වතාවක් කරපු ගෙවීම් මගින් තමයි මේ ඩොලර් මිලියන 2.5 ගෙවන්නේ. එතකොට ප්‍රශ්නයක් එනවා මේ 10 වතාවක්වත් ගෙවනකොට අඩු ගන්න මේ එක වතාවකවත් මේක චෙක් කරේ නැද්ද? මේ ගෙවන account number එක හරිද? එතකොට මේ ගෙවපු මුදල් අර ඕස්ට්‍රේලියානු රජයේ ආයතනය. එතකොට මේ ආයතනයට ගිහිල්ලාද කියන එක චෙක් කරන්න එපයි. ඒක කෙරිලත් නැහැ මේ 10 වතාවම කෙරුණෙත් නැහැ කියන එක. හරිම පුදුමාකාරයි. හරිම පුදුමාකාරයි. ඊළඟට මේක ගැන දැනුම් දීමක් පාර්ලිමේන්තුවට කරන්නේ නැහැ. මොවුන් මේක ජනවාරි වෙනකොට දැනගන්නවානේ. මේ කියන ආකාරයට ජනවාරි වෙනකොට මොවුන් දැනගන්නවා මෙතන ගැටලුවක් තියෙනවා කියලා. මහා බැංකුවත් අනතුරු අඟවනවා. මහා බැංකුවටත් මේක දැනුවත් වෙලා. නමුත් මේක ගැන පාර්ලිමේන්තුව රටේ මුදල් පාලනය කිරීමේ බලය තියෙන පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ නැහැ. ඒ වගේම නිකන් කියවෙනවා නිකන් වහෙන් නොරබසාවෙන් කැබිනට් උප දන්නේත් නැහැ. ඊළඟට CIDA එකට මාර්තු මාසයේදී තමයි මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා කියන්නේ. ඒතර ඔක්තෝබර් ඉඳන් මාර්තු වෙනකම් මේ ක්‍රියාදාමයේ සංගවාගෙන හිටියේ ඇයි? නේද? මේක සංගවාගෙන හිටියේ ඇයි? එතනක් තියෙනනේ බරපතල සැකයක්. එතනක් සැකයක් තියෙනවා. ඊළඟට ඔබ හිතන්න මේ ඔබ
දැන් අපි කතා කරපු මේ මරණය. මේ මරණය දැන් මේ ගැන පරීක්ෂණ ආරම්භ වෙලා මම හිතන්නේ සතියක් ගියෙත් නෑ නේද? සතියක් ගියෙත් මේක රටට ඉදිරිපත් වෙලා සතියක් ගියෙත් නෑ. මේ පැමිණිල්ල කරපු නිලධාරියා අභිරහස් විදියට මිය යනවා. දැන් මට තියෙන පුදුමසහගත දේ තමයි මං කිව්වේ මට ඒක හරි ත්‍රාසජනකයි ඒ දැනුණ හැඟීම කියලා. ඔබ හිතන්න මේ සියදිවි නසා ගැනීම කියන ඒවා සිද්ධ වෙන්නේ ෂණික මරණ විදියටනේ. දැන් LTT වගේ වසර ගණනාවක් පුරුදු පුහුණු කරපු සෙබලිය හිටපු සංවිධානයක් ඔවුන්ගේ බෙල්ලේ එල්ලලා තිබ්බේ සයනයිඩ් කරලා ගිනපු ගමන් ෂණිකව මිය යනවා නේද? ඊළඟට එහෙම නැත්තම් සියදිවි නසා ගන්න මිනිස්සෙක් කරන්නේ බෙල්ලෙන් වැල දාලා ගන්නවා. හරි? ෂණිකව මරන්නේ දුම්රියකට පනිනවා. නේ? ජලයකට පනිනවා. දැන් නමුත් මේ මිනිත්තු කිහිපයක මරණය ක්ෂණිකව ඔහුගේ පාලනයෙන් තොරයි ඇක්ෂන් එක ගත්තකම. නමුත් දැන් මොහුගේ මරණය ගැන හිතලා බලන්න. මොහු ශරීරයේ තැන් 3ක් කපාගෙන රුධිර වාහනය වීමෙන් මරණය සිද්ධ වෙනවා කියන්නේ. එතකොට මිනිහෙකුට තමන්ගේ කකුලක් පිහියකින් බලනහරයක් කපාගෙන ලේ ගලද්දි හරි ඔහුට පුළුවන් ද අනිත් කකුලත් කපා ගන්න අතක් කපා ගන්න. මට නම් මේක හරිම මේ විශ්වාස කරන්න අමාරුයි. මම ඒක කිව්වේ ත්‍රාසජනකයි ඒක හරිම නේද? විශ්වාස කරන්න අමාරුයි. ඒතර මෙහිම මිනිස්සෙකුට සියදිවි නසා ගන්න පුළුවන්. දැන් මෙන්න මේ වගේ ගැටලු ගොඩාක් මේ ක්‍රියාවලිය ඔස්සේ සිද්ධ වෙලා තියෙනවා. දැන් ඒ එතන හිටපු එක්තරා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුත් කිව්වා මේ මරණය හරිම ගැටලුවක්. පරීක්ෂණ වලට ලොකු බාධාවක් සිද්ධ වෙනවා. කියන්නේ අපිට පේන දේ තමයි මේ මරණයත් එක්ක බොහෝ දුරට මේ පරීක්ෂණ වල ඉදිරිය ගැන කරගෙන යාම ගැන බොහෝ ගැටලු පැන නගිනවා ඇති ඔය ආයතන වලට. ඊළඟට අනිත් පැත්තෙන් ඊටමත් පහසු මාර්ගයක් දැන් ඔතනින් එහාට උඩ හිටපු තව නිලධාරීන්ට බොහෝ දුරට අවස්ථාව ලැබෙනවා මේ පුද්ගලයා මතට මේ පේමන්ට් එක ඉනිෂিয়েට් කරපු මොහු තමයි මේක ආරම්භ කරේ කියන දේ මේ පුද්ගලයා මතට පවරලා මේකෙන් ගැලවීම සඳහා. ඒ නිසා මං හිතන්නේ මේක අතිශය සැකසහිත ගණු වෙනවා. මේ ක්‍රියාවලිය සිද්ධ වෙන ආකාරයත් අතිශය සැකසහිතයි. ඒ නිසා මේක රජයේ බරපතල වගකීමක් මේක. මේ රටේ මිනිස්සුන්ගේ සිත්වල ඇත් වෙලා තියෙන මේ සැක සංකාවන් අනිවාර්යෙන්ම රජය විසින් ඉතාමත් පැහැදිලිව නිරවුල් කළ යුතුයි. මම මේට මොහොතකට පෙර අහපු ප්‍රශ්නයක් නැවත අහන්නම්. මට මේක මේ සැලසුම් කරාගත්ත හිතේ සැලසුම් කරාගත්ත හිටපු එක නෙමෙයි. මේ එදා මැයිරැලියේ දවසේ ආධ්‍යාත්මික නායකතුමා ටිල්ලින් සිල්වා ජනතා විමුක්ති පෙරමුණේ කියපු ප්‍රකාශයයි මේ සිදුවීමයි අතර මට නිකන් මේ මොකද්ද බයක් දැනෙනවා. මෙහෙමද මේ අපි පාලනේ තියාගෙන ඉන්නේ. ඒක තමයි මම මේක හරියට පැහැදිලි කිරීම අත්‍යවශ්‍යයි කියලා. මොකද අපේ රටේ ඉතිහාසය ගත්තාම ජගත් මෙවැනි දේවල් නේද? මෙවැනි දේවල් මේ අතිශය රහසිගත සිදුවීම් මේ මරණ මරා දැමීම ඒවත් එක්ක සැඟවිලා ගියපු බොහෝ කාරණා විශාල ප්‍රමාණයක් ඉතිහාසයේ ඕන තරම් තියෙනවා. ඉතිහාසයේ ඕන තරම් තියෙනවා. නිසා ඒවා කවදාවත් එළියට ආවෙත් නැහැ නේ. ඒවා කවදාවත් එළියට ආවෙත් නැහැ. ඒවා එකින් එක කියන්න ගියොත් එහෙම අපිට අති විශාල කාලයක් වෙනවා. ඒ නිසා මෙන්න මේකත් එක්ක ජනතාවගේ සිත්වල ඔය ඔබ කියන ආකාරයේ තිගැස්මක් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා තමයි මේක නිර්වුල් ආකාරයෙන් දැන් බොහෝ ප්‍රතිශත විපක්ෂයේ ඉල්ලනවා මේකට විදේශයන් මැදිහත් කරගෙන සාධාරණ මරණ පරීක්ෂණයක් කරන්න නේද? අර අධිකරණ වෛද්‍ය ඒ පරීක්ෂණය විදේශ විශේෂඥයෝ ගෙනල්ලා කරන්න ඒ වගේම මේකේ පරීක්ෂණ ස්වාධීනව කරන්න කියලා අන්න ඒ ක්‍රියාමාර්ග වලට මම හිතන්නේ රජය යා යුතුයි. ඒ ක්‍රියාමාර්ග වලට ගියේ නැත්නම් මේ සිත් සතන් තුළ ඇති වෙලා තියෙන සැපය නම් දුරු කරන්න බැරි. හරි. ඉතින් මේ මට ඊළඟට ඔබතුමත් එක්ක කතා කරද්දී පෙර పూర్ව කතාවේදී අපි ඔබතුමා කිව්වා විශේෂ හෙළිදරව්වක් තියෙනවද කරන්න කියලා. ඉතින් අපි එතනින්ම පටන් ගමු. ඔබතුමා කියන්නේ මොකද්ද ඔබතුමා කරන්න විශේෂ හෙළිදරව්ව? ඒක මම දැක්කේ යගත් ඇත්තටම මේ
සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ඊයේ මේ දැක්කයින් පස්සේ මම මේක ගැන කරුණු සොයා බැලීමක් කරා. මා හිතනවා ඒක ඇත්තටම සිදුවිය යුතු නැති දෙයක් කියලා. ඒ කියන්නේ ඔබ දන්නවද කියලා මම දන්නේ නැහැ. හරියටම මේ ශ්‍රී ලංකා UDI කියලා. ඒ කියන්නේ ශ්‍රී ලංකා Unique Digital ID. ඔව්. කියලා අපි අලුත් සිස්ටම් එකක් හදන්න පටන් අරගෙන තියෙනවා. මේ සිස්ටම් එකේ අපේ සෑම පුද්ගලයෙකුටම යුනික් ඩිජිටල් ID එකක් හම්බ වෙනවා. මේ ID එක තුළ මොහුගේ සියලුම තොරතුරු බයෝමෙට්‍රික්ස් මේ ඇඟිලි සලකුණු ෆේස් ID මේ සියලු දේම ඇතුළත්. හැබැයි දැන් මේක කරන්නේ රයිට් මේ ක්‍රියාවලිය මුළුමනින්ම කරන්නේ අපි නෙමෙයි. අපේ රට නෙමෙයි. මේ ක්‍රියාවලිය කරන්නේ ඉන්දියානු ආයතනයක් මගින්. මේ ඉන්දියානු ආයතනය තමයි මේ කියන්නේ මේකට අවශ්‍ය software, hardware, මේ system මේ සියලු දේම සඳහා ටෙන්ඩර් කැඳවන්නේ. අඩු ගානේ මං කියන්නේ මේ ශ්‍රී ලංකා රජයවත් මේකට ටෙන්ඩර් කැඳවලා නේද? ටෙන්ඩර් කැඳවලා කරන්නේ පුද්ගලයින්ව තෝරා ගැනීම කළ යුතු වෙන්නේ. එහෙමත් නැහැ. මේකට ටෙන්ඩර් කැඳවන්නේ මේ ඉන්දියානු ආයතනයක් මගින්. ඒතර මේකට හේතුව විදිහට කියන්නේ ඉන්දියාව මගින් ලබා දෙන රුපියල් බිලියන 10.5ක. හරි? ග්‍රාන්ට් එකක් ආධාරයක් නිසා ඒකේ තිබෙන කොන්දේසියකට අනුව තමයි මේ සියලු දේම මේ ඉන්දියානු ආයතන විසින් කරන්න කියලා. හැබැයි ඉතින් මට තියෙන ගැටලුව දැන් මේ මුදල් ප්‍රමාණය ගත්තාම ජගත් මට හරියට මතක නැහැ ඒක රුපියල් බිලියන 10ක්ද ඩොලර් බිලියන 10ක්ද කියලා. කොහොම හරි ඒ කොයිතරම් වුණත් ඒ බිලියන මුදල් ප්‍රමාණය ගත්තාම ඒ මුදල් ප්‍රමාණය අපේ බජට් එකෙන් වෙන් කරන්න පුළුවන් මුදල් ප්‍රමාණයක්. මොකද අපි දෙන්නනේ දැන් කියනනේ මේ ඉතිහාසයේ මේ කවදාවත් නොරු විදියට කස්ටම් එක ආදායම් උපදවනවා, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ආදායම් උපදවනවා, රුපියල් බිලියන 500ක් භාණ්ඩාගාරයේ අතිරික්තව ගිය අවුරුද්දේ ඉතිරි වුණා. මෙන්න මේ මුදලට වඩා මේ ව්‍යාපෘති සඳහා වැය වෙන මුදල් ප්‍රමාණය අඩුයි. ඒ නිසා මම හිතනවා ඉන්දියාවට මේක දෙන්නේ නැතුව මේක තනිකර ශ්‍රී ලාංකිකයින්ගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලාංකික රජයේ අධීක්ෂණය යටතේ අපේ මේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගෙන අප විසින් කළ යුතු දෙයක් කියලා. මොකද අපේ මිනිස්සුන්ගේ බයෝමෙට්‍රික්ස් එක්ක අපේ මිනිස්සුන්ගේ සියලුම තොරතුරු අපේ එක එක පුද්ගලයාට හදන මේ යුනික් ID එක නේද? ඩිජිටල් ID එක පුද්ගලයෙකුට වෙනම මේක අදන ඉඳන් යුනික් ඩිජිටල් ID කියන්නේ. ඉතින් මේක ඇයි අපි තනිකර මේ වගකීම ඉන්දියාවට දෙන්නේ නේද? ජාතික ආරක්ෂාව පිළිබඳ ලොකු ප්‍රශ්නයක්. ජාතික ආරක්ෂාව පිළිබඳව ලොකු ප්‍රශ්නයක් මෙතන ඇති වෙන්න පුළුවන්. අනිත් එක අපිට මතකයි පහුගිය කාලේ මේ ඇම්බියුලන්ස් එනකොට නේද? මේ ඉන්දියාවට විරුද්ධව මහා දරුණු විදියට හඬ නගපු පක්ෂයක් නේද මේ පාලනේ. ඔවුන් ඇයි ඉතින් මේ ඊට වඩා අතිශය සංකීර්ණ ඊට වඩා රටේ ජනතාවගේ සියලුම තොරතුරු එළියට යන මේ ව්‍යාපෘතිය මුළුමනින්ම ඉන්දියාවට දෙන්නේ. මම හිතනවා ඒක නොකළ යුතු දෙයක් කියලා. මේකයි මම කිව්වේ ඒක අතිශය මම හිතන ඒක අතිශය වැදගත් දෙයක් මේ රටේ ජනතාව දැනගත යුතු. ඒක තමයි විශේෂ හෙළිදරව්ව. මට ඕකට තව යමක් එකතු කරන්න මට මේ ඔබතුමා ඔය කතාවකදී මගේ මතකයට ආවේ ඔය වගේම සිද්ධියකට අනුර කුමාර වර්තමාන ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව දෙවනක් කළා වගේ මට මතකයි ඉන්දියාවට ඔය ඩිජිටල් ID එක ඉන්දියානු ආයතනයට දෙනවා කියන කතාවට. ඔව් ඒ සිද්ධිය සිද්ධ වුණේ අර මැඩ්‍රාස් ප්‍රින්ටර්ස් මදුරාසි ප්‍රින්ටර්ස් කියන ආයතනයට කොන්ත්‍රාත්තුවක් ලබා දෙන්නට යනවා. ඒක අතිශය දූෂිත මේ වගේ ගනුදෙනු වලට සම්බන්ධ එහෙම ආයතනයක් කියලා තමයි මේ එතකොට විපක්ෂයේ හිටපු වර්තමාන ජනාධිපතිවරයා මහා බරපතල හඬක් නැවි. හැබැයි ඔබ දන්නවද දැනට මේ සඳහා හඳුනාගෙන තිබෙන ආයතන 4ට අමතරව මේ මැඩ්‍රාස් ප්‍රින්ටර්ස් ආයතනයත් මේකට සම්බන්ධ කරගන්න කියලා දැන් මේ ඉන්දියානු ඒ ආයතනයට නියෝගයක් ලැබිලා තියෙනවා.
ඔවුන් කියන්නේ ඒක අධිකරණ නියෝගයක් ඒ නිසා ඒකට පිටු ගන්න බෑ කියලා. හැබැයි ඔහු එදා අතිශය බරපතල විදිහට විවේචනය කරපු මේ මැඩ්‍රාස් ප්‍රින්ටර්ස් ආයතනය මේ ව්‍යාපෘතිය සඳහා දැන් තමන්ගේ ප්‍රොපෝසල් එක ඉදිරිපත් කරන්නට තමයි යන්නේ. ඇත්තටම මේ එකම කාසිය දෙපැත්ත තියෙනවා මම අහලා තියෙනවා මිනිහෙක්ගේ නැත්තම් මිනිසියෙක්ගේ නැත්තම් පක්ෂයක මේ එකම හාත්පස වෙනස් දෙපසක් දැක්කම තමයි. ඉතින් මේ එදා කී දේ සහ අද කී දේ අතර 100% පරස්පරයක් තියෙනවා. මම දේශපාලනේ නේද? මට හිතෙන්නේ නම් ලංකාවේ දේශපාලනේ අර බොරුව කියන එකේ මූණට මුළුමනින්ම එලිදරව් වෙන අවස්ථාව තමයි මේ ලම්බිලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ මේක අහන් ඉන්න මේ විද්වත් ඔබට යමක්ම තේරෙනවා නම් ඔබට මේකේ බරපතලකම තේරෙනවා ඇති. ඉතින් මේ සුමේද මහත්මයා මේ ඩිජිටල් මේ ට්‍රාන්සැක්ෂන් එහෙම නැත්නම් මේ ඩිජිටල් ගනුදෙනු සම්බන්ධයෙන් උත් මම හිතන්නේ විශේෂ බද්දක් එන්න තියෙනවා. මේ ඔබතුමාගේ අදහස මොකක්ද? මම ඒකට තව මේ යමක් එකතු කරන්නම්. ලංකාවේ තරුණ පරපුර මේ බොහොඩක් වෙලාවට ඩිජිටල් ආදායම් පිළිබඳව යොමු වෙලා තියෙනවා. කුඩා කර්මාන්ත, චූටි කර්මාන්ත ඩිජිටල් ගනුදෙනු වලට හුරු වෙලා තියෙනවා. මිනිස්සු ඩිජිටල් වෙමින් පවතිනවා. ඉතින් ඩිජිටල් බද්දකුත් එනවා. ඔබතුමාගේ අදහස? ඇත්තටම මේ දැන් මේ ජූනි 1 වෙනිදා ඉඳන් මේ ඩිජිටල් ප්ලැට්ෆෝම්ස් වලට, ඒ කියන්නේ non resident ඩිජිටල් ප්ලැට්ෆෝම්ස් කියලා කියන්නේ මේ වගේ බදු වැට් බදු වලට යටත් වීම සඳහා ගැසට් එකක් නිකුත් කරලා තියෙනවා. මේකෙදි Facebook, TikTok, ඊළඟට Netflix වගේ ඒවා. මේ වගේ දේවා බද්දට යටත් වෙනවා. ඉතින් මේ බදු ඉතින් කොහොමත් අපිනේ ගෙවන්නේ නේද? මේ ආයතන වලට බදු ගහනවා කියන්නේ අපි තමයි අපිට දෙන සර්විස් එකට මේ බද්ද එකතු කරලා නැවත ඒක අපෙන්ම අය කර ගැනීම තමයි කරන්නේ. ඒ අය කර ගැනීම අරගෙන තමයි මේ රජයට ගෙවන්නේ. ඉතින් ඔබත් මේ ඩිජිටල් සර්විසස් ගන්නවා නම් අනිවාර්යෙන්ම බදු ගෙවන්න වෙනවා. ඊළඟට ඒ වගේම තමයි මිලියන් 9ක් right සතියකට මේ මිලියන් 9කට වඩා කියන්නේ සම්පූර්ණයෙන් ගත්තොත් එහෙම මිලියන 36කට වඩා ටර්න්ಓවර් එකක් තියෙන මේ ඩිජිටල් සර්විසස් දෙන කම්පැනි අනිවාර්යෙන්ම VAT රෙජිස්ටර් විය යුතුයි කියලා මේකේ තියෙනවා. ඒ වගේම මේ වගේම තියෙනවා මේ ෆයිනෑන්ෂල් සර්විසස් මේ මූල්‍යමය සේවාවන් දෙන ආයතන මේවටත් බද්ද වැඩි කරලා තියෙනවා 15 ඉඳන් 20.5% දක්වා. ඒ කියන්නේ මේ හැම අතින්ම මේ බදු දැල එලාගෙන යනවා. මේ බදු දැල එලාගෙන යනවා. බදු වලින් මං හිතන්නේ අපේ රටේ ජනතාව දැන් පීඩිත වෙලා ඉන්නේ. දැන් මොන් මේ අපි තමයි මේ වැඩියෙන්ම ආදායම එකතු කරන්නේ. අපි තමයි රාජ්‍ය ආදායම එක්ක වැඩිම ආදායම ලබා ගත්තේ අපේ පක්ෂයේ ආණ්ඩුව කියලා කියන්නේ. ජනතාව මිරිකෙන විදිහට පුදුම විදිහට මේ බදුබර වැඩි කරලා. මං හිතන්නේ මේ ඉදිරි කාලය ගත්තාම මේ වැඩි වෙන බදුත් එක්ක මිනිස්සුන්ට ජීවත් වීමත් හරීම අමාරු තත්ත්වයකට තමයි පත් වෙමින් යන්නේ නේ. ඊළඟට දැන් මේ මැයි 9 වෙනිදාට විදුලි බිල වැඩි වෙනවා. අපි දන්න ආකාරයට 106ක් විතර වගේ ප්‍රතිශතයකින් විදුලි බිල වැඩි වෙනවා. දැන් එතකොටත් කියන මේක රටේ 90%කට මේ විදුලි බිල වැඩි කරන්නේ නැහැ. අපි දුප්පත් මිනිස්සුන්ගේ ආණ්ඩුව මේක වැඩි වෙන්නේ අර ඉතිරි 110ට විතරයි කියලා. හැබැයි ඔබ දන්නවද මේ ගල් අඟුරු පාඩුව ජනතාව මත පටවන්නේ නැහැ කියලා මේ ආණ්ඩුව කිව්වනේ. ඒ වෙනුවට වුන් මොකද්ද කරන්නේ? වුන් කරන්නේ රුපියල් බිලියන 15ක්. රුපියල් බිලියන 15ක් මේ සඳහා මේ ජනන කොම්පැනිය සඳහා යොදවන බව මේ මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දීලා තියෙනවා. ඉතින් මේ මොන සල්ලිද? ඒත් ජනතාවගේ සල්ලි. ඒත් මේ බදු මුදල්නේ. ඒ කියන්නේ විදුලි බිල වැඩි නොකරාට ගල්ලඟුරු වල පාඩුව විදුලි බිලෙන් අය නොකරාට බදු වලින් මේක අය කර ගන්නවා. ඒක තමයි මේ විදුලි බිල බැලන්ස් කිරීම සඳහා යොදවන්නේ. ඉතින් මේ මහා බොරුවක් නෙමෙයි කරන්නේ නේද? රැවටීමක් මේ කරන්නේ.
මේ ගල්ලඟුරු පාඩුව අපි ජනතාවට පටවන්නේ නැහැ කියලා බදු ගහලා ඒ බදු ටික අරගෙන ඒ බදු මේ ගල්ලඟුරු හොරකමින් සිද්ධ වෙච්ච පාඩුව පියවන්න යොදවලා ඒක වහගන්නවා වක්‍රාකාරයෙන්. ඒ වහ ගැනීම මගින් ජනතාවට පෙන්වන්න හදනවා අපි මේක ඕගොල්ලන්ගේ පිටට පැටලෙන්නේ. නමුත් ඇත්තටම මේක පටවන්නේ ජනතාවට තමයි වක්‍රාකාරයෙන්. මං හිතන්නේ මේ බොරුව මේ බදු ගැසීමේ තියෙන මේ බොරු කලාවත් ඉවරයක් කරන්න ඕනේ. එහෙම නැතුව මේ විදිහට බදු ගහලා නම් ආර්ථිකයක් ඉස්සරහට යන්න බෑ. ඔබ හිතන්න జగත් දැන් පොහොර නෑ. හරි ඒක සිද්ධ වෙන්නේ අර මැද ප්‍රතික ප්‍රශ්නෙින්ද තමයි. නමුත් මේ පොහොර ප්‍රශ්නය නිසා ඉස්සරහදී රටේ අස්වැන්න අඩු වෙනවා. අපිට ආයෙත් පිට රටින් හාල් ගේන්න සිද්ධ වෙනවා. මේ ආණ්ඩුව කිව්වේ අපේ ආණ්ඩුවක් ආවම පිට රටින් හාල් ඇටයක්වත් ගෙනල්ලා පිටරට බත් කවන්නේ නැහැ කියලා නේ. නමුත් දැන් පිට රටින් හාල් ගේන්න වෙනවා. ඊළඟට මැද පෙරදිගින් එන ආදායම් අඩු වෙලා. ඊළඟට ටුවරිසම් වලින් එන ආදායම් අඩු වෙයි. හරි එන්න මේ ආදායම් අඩු වෙනවා. ඊළඟට රුපියල ප්‍රමාණය වෙනවා. 320ක් විතර දැන් ඩොලර් එක ගිහිල්ලා. සීග්‍රේන් යනවා. එතකොට මේ රජයට ලැබෙන ආදායම් ණය ගෙවන්න ඩොලර් වලට හරවන්න ගියාම එතකොටත් වැඩියෙන් රුපියල් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ අපි දවසින් දවසම මහා අර්බුදයකට යනවා. මේ අර්බුදය හඳුනාගෙන අවශ්‍ය පියවර අරගෙන ආණ්ඩුව මේක කළමනාකරණය කරේ නැත්නම් මට නම් පේන්නේ අපි මේ දරුණු මේ අගාධයකට යමින් සිටිනවා කියන්නේ. 2022 ගියටත් වඩා. ඔව්. බොහොම බරපතල තත්ත්වයක්. ඕගොල්ලන්ට හිතන්න යමක් අපි මේ සතියේ දුන්නා. ඉතින් අපි ගොඩක් දේවල් කතා කරලා තව අහන්න දේවලුත් ගොඩක් තියෙනවා. කාල වේලාව ප්‍රශ්නයක් හින්දා මම ඒවා අපි වෙන දවසක කතා කරමු. එහෙනම් අපි සමුගන්නයි සූදානම ලබන සතියේ දේශපාලන සතියේ විග්‍රහය චැටි සුමේද මගින් හමු වෙන බලාපොරොත්තු වෙන්න. අදට ගිහිල්ලා එන්නම්. ඔයගොල්ලන්ගේ subscribe කරන්න අපිව ඔයගොල්ලන්ගේ comments අදහස් යෝජනා අපිට දාන්න. පුංචි like එකක් දාගෙන යන්න. ඉතින් එහෙනම් ඒ ඉල්ලීමත් එක්ක අද ඔබෙන් සමු ගන්නවා. අයබෝන් සුමේද මහත්මයා. අයබෝන් ඔයගොල්ලෝ හැමෝටම